ඊයේ මම ගියා ආදායම් බදු දෙපාර්තමේන්තුවට. හරිද? ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මම වීඩියෝස් දෙකක් දැක්කා. ඒ වීඩියෝ දෙකේම කියනවා තනි පුද්ගල ව්‍යාපාර විදියට ලියාපදිංචි කරන්න නැතුව තමන්ගේ නමින් ව්‍යාපාර කරන්න පුළුවන් කියලා. හරිද? ඒක නිසා ඒක තහවුරු කරගන්න ඕන නිසා මම ඊයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ තොරතුරු හරියටම අහගෙන ආවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඩිපුටි කමිෂනර් කෙනෙක් හම්බෙලා එයාගම වාචික විස්තර ඇහුවා. එතකොට එයා මට පැහැදිලි කරලා කිව්වා අපි වෙනත් නමකින් මොන හරි තවත් අමතර නම් කීපයකින් අපේ ව්‍යාපාරය ආරම්භ කරනවා නම් අනිවාර්යෙන් ලියාපදිංචි ඕනේ. හැබැයි අපේ නමින් තමන්ගේ පෞද්ගලික නමින් ව්‍යාපාරය ආරම්භ කරනවා නම් එහෙම පුද්ගල ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. අපිට අපේ නමින් ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ලියාපදිංචි කරගන්න නැතුව. හරිද? ඒක තාවුරු කරගත්තා මම එතෙන්නම ගිහිල්ලා අහලා. එහෙනම් දැන් වැඩේ පටන් ගන්න වෙන ළමයි පොලිතික්. මේ පොලිතින් යවන්න ඔයාලට සාම්පල් හදන්න. හරිද? මේ සාම්පල් හදන්න ගෙදර පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න සාම්පල් හදලා ෆ්‍රීසර් එකේ දාන්න. අයිස් පැකට් 150ක් විතර මේකෙන් හදන්න පුළුවන්. ඔයා අයිස් පැකට් හදලා පොලිතින් ප්‍රින්ට් කරන්න සතිය එකමාරක් විතර යනවා. ඒ පොලිතින් ටික ප්‍රින්ට් වෙලා එනකන් ඔයාලා මේකෙන් සාම්පල් හදලා ඔයාලට පුළුවන් ඔයා ටාගට් කරන් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාගේ ඒ රූට්ස් වල ඒරියා එකේ මුදලාලිලට එක එක ගිහලා දෙන්න දීලා සාකච්ඡා කරගන්න. ස්වභාවික බලතුරු වලින් අයිස් පැකට් හදනවා. මේ අපි අයිස් පැකට් දානවා. මේ කාලා බලන්න කියලා එකක් දෙන්න මුදලාලිලට කාලා බලන්න මේකෙන් හදන්න. මේ දෙන සීලර් එක. හරිද? අගල මේ සීලර් එක පොලිතින් PDF. මේ PDF එකේ තියෙනවා ස්වභාවික පළතුරු රෙසිපි සෙට් එක තියෙනවා. ඊට පස්සේ රසකාර ආටිෆිෂල් ෆ්ලේවර් වලින් රෙසිපි සෙට් එක තියෙනවා. බීම කප් රෙසිපි සෙට් එක තියෙනවා. මේ රෙසිපි ටික ඔක්කොම දෙන රෙසිපි 25ක් විතර තියෙනවා. PDF එකයි පොලිතිනුයි සීලර් එකයි තුනම 16500යි දවස් දෙකකින් ගෙදරට එවනවා. ඔයාලට තියෙන්නේ දැන් ලියාපදිංචි අවශ්‍ය නැහැ නේ. ඔයාලට තියෙන්නේ ඔයා ගන්න පොඩි ස්කේල් එකක්. පොඩි තරාදියක්. පොඩි තරාදියක් අරගෙන පොලිතින් ටික print කරගන්න විතරයි ඔයාලට තියෙන්නේ. බිස්නස් එක කරන්න ඕනම කඩේකට බය නැතුව ගිහලා කියන මුදලාලිලට ස්වභාවික බලතුරු වලින් අයිස් පැකට් රෙකමන්ඩ් කරලා ඕන කෙනෙකුට විකුණන්න කියන බය නැතුව 100% ස්වභාවික බලතුරු කිසිම රසායනිකයක් දාලා නැහැ. මට ආටිෆිෂල් ෆ්ලේවර් වලින් හදන්නත් පුළුවන් ඕනම් බීම කප් එක හදන්නත් පුළුවන් ඔය බිස්නස් තුනම කරගන්න පුළුවන්. තුනම තියෙනවා මේ PDF එකේ. හරි. මේකේ තියෙනවා ගෙදර ඉඳන් ගන්න පුළුවන් බිස්නස් එක පළතුරු තියෙන ඕන තරම් මම දැක්කලා තියෙනවා පළතුරු පාරායින වල තියෙනවා අඹ කිලෝ එක 250 ඉඳලා තියෙනවා 250 300 350 තියෙනවා අන්නසි 250 300 350 තියෙනවා ඕගොල්ලන්ගේ පැති වල තියෙන පළතුරු ටික එකතු කරගන්න හදන්න මේ රෙසිපි එකේ තියෙන විදිහට හරියට හරි මාස 3ක් කල් තියාගන්න පුළුවන් පොලිතින් print කරන දැන කතා කරලා කියන්නේ ඒගොල්ලන් ඔයාලට ඒ අදාළ විදිහට මේ ආර්ට් වර්ක් එක කරලා ඉවයි මේ අයිස් පැකට් එකේ ඒක ඕකේ නම් ඔබේ කියලා යවන්න වෙනස්කම් තියෙනවා නම් වෙනස්කම් කරලා ඔය ඒ වෙනස්කම් කරන්න කියලා මේ පොලිතින් print කරන ආයතනයේ තොරතුරු ටික ලබා දෙන්න. මම පොලිතින් ටික print කරලා ආපු ගමන් ඔයාලා ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා ඔයා දන්නවනේ කොහොමද කරන්න ඕනේ කියලා. හදලා දාන කඩවල වලට කිසි ප්‍රශ්නයක් නැතුවම හොඳ ලාභ ව්‍යාපාරය වේගෙන් දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරය. පටන් ගන්න ගෙදර ඉඳන් කරන්න පුළුවන් වැඩක්. හොඳේ. මේ සැරේ ගොඩ දානවා ඔයා. අනිවාර්යයෙන් මේ සැරේ ගොඩ දානවා හේතුව මොකද ගොඩක් අයට ලියාපදිංචි කරගන්න ප්‍රශ්න තමයි තිබෙන්නේ. කුලියට ඉන්න අයට, බෝඩි වල ඉන්න අයට, ඊට පස්සේ තමන්ගේ නමට ඔප්පු නැති අයට. ඔයගේ ප්‍රශ්න ගොඩක් තිබුණා මම කතා කරපු අයගේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලොන්ට ඕන නම් තහවුරු කරගන්න හොට්ලයින් එක තියෙනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කතා කරලා තොරතුරු තහවුරු කරගන්න පුළුවන්. හරි තහවුරු කරගන්න දෙයක් නැහැ. මම ගිහිල්ලා මේකෙන් තහවුරු කරගෙන තියෙන්නේ. ඒක නිසා පටන් ගන්න සීලර් තියෙනවා. පොලිතින් තියෙනවා. සාම්පල් වලට ඔයාලා වෙන සීලර් සෙට් එකක් තියෙනවා. PDF එක තියෙනවා. දාසදාස් 500යි. ඔයාලා 25000න් බිස්නස් එක පටන් ගන්න පුළුවන්. පොලිතින් ටික print කරගන්න විතරයි ඔයාලා ආයි විදමක් කියන්නේ පොලිතින් print කරගන්නයි මේ තරාදියක් ගන්න. මේ වගේ තරාදියක් ගත්තම හොඳටම ඇති. හරි මේක 1500 ක තරාදියක් ගන්න. පොලිතින් ටික print කරලා දාන්න. බිස්නස් එක පටන් ගන්න. එතකන් සාම්පල් හදන්න. ගෙදර කාලා බලන්න. සුපිරි මැච් එකක් ගන්න පුළුවන්. මේ වෙලාවේ පොඩි වෙන්න පුළුවන් බිස්නස් එක අඩු වියදමින්. ලක්ෂ ගණන් වියදම් කරන්න දෙයක් නැහැ. පොඩි වියදම. රුපියල් 25000න් බිස්නස් එක පටන් ගන්න පුළුවන් සම්පූර්ණ. 10500 පැක් එක ඔක්කොම එනවා ඔයාලට. සීලර් එක
එකයි පොඩි දිනුයි PDF එකයි දවස් දෙකකින් ගෙදරට එවන්න මට WhatsApp message එකක් දාන්න පටන් ගන්න business එක කරන්න පුළුවන් නිකන් කියෝ ඉඳලා motivation video බල බල ඉඳලා කකුල් දෙක ළඟට ව්‍යවසායකත්වය කියන දෙයකම් බලාගෙන ඉන්න එපා. එහෙම එකක් ලෝකේ නැහැ. හරිද? කවුරුත් ව්‍යාපාර හදලා මේ ව්‍යාපාර හදලා කවුරුත් ව්‍යාපාර හදලා ඔය කකුල් දෙකට ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා මේ ඔයා පටන් ගන්න. මේක කරන්න පුළුවන්, ගෙදර ඉඳන් කරන්න පුළුවන් business එක. හරි? ඔයාගේ පිට fresh පළතුරු වලින් ස්වභාවික පළතුරු වලින් ice packet දාන්න කඩවල වලට ගිහලා අඬන්න දෙයක් නැහැ. කඩවල වල නැහැ. මොකද මමනේ first time මේ recipe release කරලා තියෙන්නේ. ඒතකොට ස්වභාවික පළතුරු වලින් recipe එකක් මේ වෙනකොට කාගෙන් හරි තියෙනවනම් මගෙන් ගත්ත එකක් තමයි. ඒක තාම එච්චර ලොකු විකිල්ලක් නැහැ. හරිද? ඒක නිසා ලංකාව පුරාම මේ business එක පටන් ගන්න පුළුවන්. ඔය අඬන්න ඉන්න එපා. මේ කියෝ ඉන්න එපා. තමන් මේ මැච් එකක් ගන්න තනියෙන් ගෙදර ඉඳලා පුළුවන්. කොට පිටාවේ පළතුරු වලින් මේ එකතු කරගෙන ගෙනල්ලා මේ රෙසිපි එකේ තියෙන විදිහට හදලා දාන්න මැච් එකක් ගන්න පුළුවන්. ලේසි දියුණු වෙන්න පුළුවන් ළමයි. මාකට් එකේ ඉඳ දිනවා ස්වභාවික පළතුරු නිසා. හරි. ඒකත් කරගෙන යන්න. ඊට පස්සේ ඒකේ රූට්ස් එක හදාගත්තම ඔයාලට ඕන ආර්ටිෆිෂල් ෆ්ලේවර් වලින් හදාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් බීම කප් එකක්. බීම කප් එක හදාගෙන යන්නත් පුළුවන්. ඒවත් ඔක්කොම මැෂින් ගන්න ආයතන වල විස්තර, ප්‍රෝටීන් ප්‍රින්ට් කරන ආයතන වල විස්තර, ඊළඟට මොනවාද ඔය කප් සීල් කරන ඒවා විස්තර ඔක්කොම PDF එකේ තියෙනවා. හරි. හැම දෙයක්ම PDF එකේ තියෙනවා. PDF එක හොඳට කියවන්න, කියලා ස්ටඩි කරන්න. බාහිර පටන් ගන්න. මේක ඊට පුළුවන්. ගන්න ගේමක් ගෙදර නම් ගන්න පුළුවන් මැච් එක. හරි. ඒක දිවගේ ගන්න.